අද මම ඔයාලට කියලා දෙන්නේ අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි රසම රස කොකිස් හදාගන්නේ කොහොමද කියලා. මම මේකට මුලින් අරගෙන තියෙනවා පෙඟෙන්න දාලා කොටා ගනිපු හාල් පිටි ග්‍රෑම් 300ක්. ඒකට මම දාගන්නවා පාන් පිටි ග්‍රෑම් 150ක්. කිස් එක හොඳට අච්චුවෙන් ගලව ගන්න පහසු වෙන්න අපි එකතු කරගන්නවා බිත්තරයක්. රසය වැඩි කරගන්න අපි එකතු කරගන්නවා සිහින්න කපා ගනිපු කරපිංච. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කහ කුඩු එකතු කරගන්නවා. දැන් මල් ළඟ තියෙනවා උකු පොල් කිරි. ඉතින් අපි මේකෙන් ටික ටික එකතු කර කර අපේ කොකිස් මිශ්‍රණය පදම හදා ගන්න ඕනේ. දැන් අපි අපේ කොකිස් මිශ්‍රණය පදම හදාගෙන ඉවරයි. මෙන්න මේ පදමාවට පස්සේ අපිට පුළුවන් රසම රස කොකිස් ටික හදාගන්න. ඔයාලා කොකිස් හදන්න ගන්න අච්චුව අලුතෙන්ම ගෙනාපු කොකිස් අච්චුවක් නම් අපි ඒක හොඳට නටන උණු වතුරට ගොරක දාලා ඒකට මේ කොකිස් අච්චුව දාලා විනාඩි 10ක් 15ක් තඹ ගන්න ඕනේ. අපි එහෙම ගොරක වල දාලා කොකිස් අච්චුව තඹ ගන්නේ කොකිස් අච්චුවෙන් කොකිස් එක ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් වෙන්න. දැන් අපි තෙල් තාච්චිය අල්ලපේ තියාගෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කොකිස් අච්චුවත් තෙල් තාච්චියට දාලා කොකිස් අච්චුව හොඳට රත් කරගෙන ඉන්න ඕනේ. කොකිස් හදන ඉවරද? රසම රසයි.